මේ මතු සුප්පප්ප බෝධෝරිය කියලා ධර්මයේ දැක්වූ ආකාරයට ඉදාගෙන හිටිය කෙනෙක් අවදි වෙනවා වගේ මේ ලෝකය අතහරිනවත් හා සමගම සුඛ සංඛ්‍යාත සැපැති ආත්ම භාවයකට හිමිකම් ලැබෙනවා. එතකොට මියගිය කෙනා තමන් ජීවිතේ රැස් කරගත්ත දේ තමයි රැගෙන යන්නේ. එහෙම රැගෙන ගොහින් සසර අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. අවශ්‍ය සම්පත්තියට හිමිකම් ලබා. එහෙම වුණත් ජීවත් වාසය කරන අයද මේ පරිලෝකීය අය සිහිපත් කරලා ඉල්පම් කරන්න ඕනේ සිහියෙන්ට ඕනේ. ඒක තමයි උසස්ම සත්පුරුෂ ජීවිතයට බුදුහාමුදුරුවකට උගන්වලා තියෙන්නේ. අවශ්‍ය නුනත් ඉන්දින අය ඒ ඉන්කම් සිද්ධ කිරීම තුළින් එයට බොහෝ පින් සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්කම් කරන අයගේ සිත්වල කුතවේදී හැඟීම් කරුණා මෛත්‍රී සාගත සිතුවිලි ඒ වගේම පරිත්‍යාග ගුණ දියුණු වෙනවා. අනේ පිටු මහසිතුමා බොහෝ පින් කරපු කෙනෙක්. යනවා හා සමගම උප්පත්තිය ලැබුවේ දිව්‍ය ආත්ම භාවයේ. ඒ නිසා ඒ දවසේම දිව්‍ය ආත්ම භාවයේ සිට දැනෙලා ඉදං හිතං ජේතවනං ඉසිසංග නිසේවිතං ආහුත්වං ධම්මරාජේන පීති සංජනනං මම කියලා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශයක් කළා. ඉරිසියෙන් පිරිවරාගෙන වැඩ සිටින ඉරිසි රාජයෙක් වගේ බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේ වැඩ ඉන්නකොට විශාල ප්‍රීතියක්ය සතුටක් කියලා. ඒ වයින් ගම්ම්‍ය වෙනවා. පින් කරපු අය මොන විදිහේ සතුටක් අත්විඳිනවාද මුක්ති විඳිනවාද මේ දිනෙන් පසුවත් කියලා. ජීවත් වාසය කරන කාලේ සතුටින් සොම්නසින් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සැප ඇති ආත්ම භාවයන්ට පස් වෙලා සැපීමේ කරනවා. එතකොට මේ පිළිතුරුමා සාල ධනයක් වියදම් කරලා ඒ ජේතවනාරාම විහාරස්ථානයේ සකස් කළේ. ඒකේ විචිත්තත්වය මනෝවිද්‍යාත්මකවත් කියලා අවසන් කරන්නට ලැබ බවයි සඳහන් වෙන්නේ. ඒකට සාකා මහා වාසිකාවත් ඒ විදිහේ විහාරස්ථානයක් හැදුවා පූර්වාරාමයේ. 27 කෝටියක් ධනෙ වියදම් කළා. ඒ විහාර පූජාව අවසන් වෙනකොට භූමිය ලබා ගන්නට කෝටි 9ක් ඊළඟට විහාරය සකස් කරන්න කෝටි 9ක් ඊළඟට විහාර පූජාවට කෝටි 9ක් කියලා කහවණු කෝටි 27කින් තමයි මේ විහාරස්ථානය සකස් කරන පූජා කළේ. පූජා කරපු දවසේ දරුමුණුපුරු මිනිපිරියන් සමග මේ විහාරයේ හැමතැනකම ගීතිකා ගයමින් ඇසුනාය කියලා සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා පින් කරපු අයට ඒ විදිහට විශාල සතුටක් තියනවාය, සතුටක් ලබනවාය කියන්නේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකයට එන්න අවශ්‍ය කරන්නේ කුසල් වඩාගෙන පින් රැස් කරගෙන යන්න. ඒකට බොහෝ කාලයක් මේ ලෝකෙ ඉන්න ලැබෙන්නේ. ඉන්න කාල පරිච්ඡේදය තුල පිනෙහි කුසලයේ වාසය කරපුවාම බොහොම ප්‍රබෝධයෙන් ප්‍රමෝදයෙන් මේ ජීවිතේ පාත්කලා මේ ලෝකයෙන් පස්සේ ආයතරයක් හොඳ වාසනාවන්ත ආත්ම භාවයකට
වෙනවා. ඉතින් මේ ලෝකයට ඇවිල්ලා පින් කරන්නේ නැත්නම් වෙනත් පින් කරන්න තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා අද අපි සිහිපත් කරන නවීන් වීරසිංහ මහතාත් මුනි වීරසිංහ මහතාවත් බොහෝ පින් කළා. අපි පහුගිය නොවැම්බර් මාසයේ 21 වෙනිදා දඹදිව ගමන ආරම්භ කළා. මේ රටේ අපිත් එක්ක ඉන්න 28 දෙනෙක් සමග. ඒ ගමන ආරම්භ කරපු දවසේමත් මුලින්ම සිද්ධ කළේ එදෙනාගේ නම කියලා පින්දීම. ඉතින් නැවත නැවතත් අපි මේ ගමනේදී එදෙනාගේම නම් මතක් කරලා අපිට මේ දඹදිව වන්දනා ගමන මුලින්ම ආරාධනා කරලා සිද්ධ කරපු දෙපළයි එදෙනා මේ විදිහේ ගුණ සම්පන්න දෙපළක් කියලා සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම හැම වර්ෂයේම මේ ගමන සිද්ධ කරනකොට කර තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරන කාරණයක් තමයි මේ පරිසරයේහි පින් ලැබමින් යයි වාසය කරනවා ඇති කියලා බොහෝ අවස්ථාවලදී සඳහන් කරලා තියෙනවා. නවීන් මහතා පින්සිල් සමාදන් වෙලා මේ විත්‍ය ළඟ ඉඳගෙන බණ අහමින් මේ පින්කම් වල යෙදුණා කියලා. එදෙනා බොහෝ ස්ථානවල බොහෝ පින්කම් සිද්ධ කරලා වාගේ දරුවන්ටත් අවශ්‍ය දැනුවත්කම් ඇති කරලා දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරලා සමාජමය, ජාතිකමය, ආගමික, ශාසනික බොහෝ කටයුතු සිද්ධ කරලයි සමුගත්තේ. ඉතින් මේ දෙමව්පියන් සිහිපත් කිරීම අතිශයින්ම වැදගත්. ඒ නිසා මේ රටේ වාසය කරන සහෝදර සහෝදරියන් හැටියට ඉන්දික මහතාත් මේනකා මහත්මියත් පවුලේ අය සමග මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම අපේ මුලම ඒ දඹදිව ගමනට ජයන්ත මහත්මයාත් සම්බන්ධ වුණා. අද ඒ සොහිලා වෙනුවෙන් ඒ සහෝදරිය වෙනුවෙන් මේ පින්කමේදී සිටිනවා. ඉන්දික මහතාත් ඒ ගමනට සම්බන්ධ වුණා. ඉතින් මේ මව්පිය වෙනුවෙන් මේ පින්කම දැන් සිද්ධ කළා. ඉතින් අද දවස පුරාම විහාරස්ථානවල මේ සිද්ධ කරන සෑම කටයුත්තකම ආනිසංස ලැබෙනවා. වසර පුරාම සිද්ධ කරන සෑම පින්කමකමත් ආනිසංස ලැබෙන ආකාරයටයි වාර්ෂික දායකත්ව හඳුන්වා තියෙන්නේ. ඒ විදිහටයි මේ ස්ථානවල කටයුතු සිද්ධ කෙරෙන්නේ. ඒ වගේම පුතුගේ උපන්දිනය අරමුණු කරගෙනත් ජන්මාන්තරගත වෙච්ච මෑණියන් සිහිපත් කළත් පින්දීම කේන්ද්‍ර කරගෙනයි පැතුම් මහතා පවිත්‍රා මහත්මිය මේ පින්කම වසරක් පාසා සිද්ධ කරන්නේ. ඉතින් මේ මෑණියන් ප්‍රධාන කරගත්ත මියගිය ඥාතීන්ට උසස් සංග්‍රහයක් මේ පින්කම හා සමග සිද්ධ කෙරෙනවා. සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර ඉතින් මේ පුතුණුවන්ට අපි සෙත් ප්‍රාර්ථනා කිරීම කළා. මේ අවස්ථාවෙත් ඒ ආශිර්වාදයන් යොමු කරනවා. ජීවිතයට අවශ්‍ය නිරෝගී සම්පන්නිය, ඒ වගේම සියලු ආරක්ෂා සම්පත්තියෙන් වලින් සැලසේවා කියලා. දැන් ඔබ මේ පින්කම හා සමග සිද්ධ කළේ නිදානයක් තැන්පත් කර ගැනීමක්. බුදුහාමුදුරු දේශනා කළා ඒසෝ නිධි සුනිහිතෝ අජේයෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති කියලා. පින්කමක් සිද්ධ කරන අවස්ථාව නිදානයක් තැන්පත් කරගන්න අවස්ථාව. ඒ නිදානය අනුගාමික නිදානයක් කියලා දක්වලා තියෙනවා. Taman පසුපස්සේ ගමන් කරනවා. ඒකෝ Tamanට අවශ්‍ය කරන ආහාර පාන, Tamanට අවශ්‍ය කරන ඇඳුම් පිරුම්, Tamanට අවශ්‍ය කරන ඉදුම් හිටුම්, ඒ ආදී සියලු දේවල් මේ පින්කම් හා සමග සම්පාදනය වෙනවා.
සසර පුරා ජීවිතවලදී. ඒ නිසා අඩුලුණුකම් වලින් තොර අවශ්‍යතා සම්පූර්ණ වෙන සසර ගමනකට උපකාර වෙනවා දාන ආදී පින්කම්. විශේෂයෙන් ආහාර පාන පූජා සිද්ධ කිරීම තුළින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච ධර්මයන්ගෙන් ආඩ්‍ය ජීවිත එවාගෙන උපභෝග පරිභෝග සම්පත්තියෙන් යුක්ත ජීවිත දාන ආදී පින්කම් තුළින් තමයි කරන්නේ. ඒ නිසා සසර සුවපත් කරගන්න නම් ජීවිතේ බොහෝ පින් රැස් කරගන්න ඕනේ, පින් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් පින් ලබනාත් භාවයන්ටපත් වෙච්ච ඥාතීන් ඉන්නවා. ඒ අයට අවශ්‍යතා සම්පූර්ණ කර දීමට ඊට අනුරූප පින්කම් සිද්ධ කිරීම තමයි බුදුහාමුදුරුවකට අනුදෙන වදාළේ. ඒ නිසා න්‍යෂ්ට පරිස්කාර පූජාවන්ගෙන් සංකේතමත් කරනවා ශාසනයේ පැවැත්ම, ශාසනික පැවැත්මට අදාළ දේවල්. එහෙම පූජා කරලා දීමෙන් ඉතින් ඒ සසුම යහපතක් එමිය ගිය ඥාතීන්ට සලසා දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් සතුටු වෙන්න ඕනේ. තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය වැය කරලා තමන්ට ඉතුරුවක් පිණිස පවතින ක්‍රියාදාමයක අදත් හොඳින් යෙදුනායි කියලා. ඉතින් උදා කරගත්තේ පින අනුමෝදන් කළාම ඒ තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ පළමුවෙන්ම අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ හැමදෙනාම මේ පින්කමට සූදානම් ඇති කරගත්ත වෙලාව ඉඳලාම කුසල් චේතනා පහළ වී තියෙනවා. ඉතින් දැන් විහාරස්ථාන පිළිලා තෙරුවන් සරණගතව පන්සි සමාදන්ව නවරහාදී බුදු ගුණ වන්දනා කොට සම්බුද්ධ පූජා පවත්වලා මහා සංඝ රත්නයේ වෙත දානයේ සංඝ සතුව පූජා කරලා මහා සංඝ රත්නයේ දන් පෙන් පිළිගන්වලා යෂ්ට පරිස්කාර, සේසු පරිස්කාර ආදී පූජාවන් සිද්ධ කරලා පිරිත් ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම පින්පල පිළිබඳ කාරණාත් සිහියට නගාගෙන මහත් කුසලයකට හිමිකම් ලබාගෙන තියෙනවා. ඒ උදා කරගත් කුසල ශක්තිය, පුණ්‍ය සම්පත්තිය දැන් අනුමෝදන් කරන අවස්ථාවයි. මේ පුණ්‍ය භූමීන්හි නන්තරයෙන් පින් ලබන දිව්‍ය සමූහයා වෙත ඔබ අප හැම දෙනාගේම ජීවිතවලට මෙතෙක් ආශිර්වාද කළ දෙවියන්ට, ලෝ සතුන් දෙක සුරකින්න දෙවියන්ට, සතරවරන් දෙවිවරු ප්‍රදාන කරගත්ත දිව්‍ය සේනා පින් අනුමෝදන්ව ඓශ්වර්යයන් වර්ධනය කරගෙන දෙවියන්ගේ ආරක්ෂාවන්, ආශිර්වාදයන් මේ හැම දෙනාගේම ජීවිත කෙරෙහි හොඳින් සංසත්වා දෙවියෝ පතන බෝධියෙන් අනුව ශාන්ත නිවනින් සැනසීමටපත් වේවා කියන හැඟීම හිතේ ඇති කරගෙන ආකාශත්තා කියන ගාථා කියලා දෙවියන් පිළිදෙන්න. මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ජුම්මත්තා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ජුම්මත්තා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ශාසනං. මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කොට කරන පුණ්‍යානුමෝදනාවයි. ඊට වසර 17කට පෙර ජන්මාන්තරගතවන් තිබුණු මර්වින් වීරසිංහ මහත්මයා සිහිපත් කොට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අද දවස විශේෂයෙන් මේ දවස තමයි මුලී මාතාව ජන්මාන්තරගත වෙච්ච දවස. මේට අවුරුදු 4කට පෙර එමෑණියන්ගේ අභාවය සිද්ධ වුණා. එමෑණියන් බොහෝ පින් කරපු කෙනෙක්. මේ සිද්ධ කරන සෑම පින්කමකටම මර්වින් මහත්මයා අත හිත දී ක්‍රියා කරනු ලැබුවා. දරුවන් දේවාට සම්බන්ධ කරගෙන. ඒකට මේට අවුරුදු 4කට පෙර ජන්මාන්තරගත වන් තිබුණු මොළී වීරසිංහ මහතාවටත් මේට අවුරුදු 17කට පෙර ජන්මාන්තරගත වන් තිබුණු මර්වින් වීරසිංහ මහත්මයා ප්‍රදාන කරගත්ත ඥාතීන්ට මෙහිදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. එතකොට යන්ත මහතාගේ ජන්මාන්තරගත වෙච්ච
දෙමව්පියන් ස්වාමි දියණිය ආදී කොට ඇති යයිද සිල්පත් කිරීම ව්‍යවස්ථාවේ යුතුයි. ඒ වගේම හේම්මාලි මංගලිකා වීරකෝන් මෑණියන් ජන්මාන්තරගත වෙලා වූ 8ක් වෙන අවස්ථාව මේ මෑණියන් සිල්පත් කොට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අවශ්‍ය සියලුම ඥාතීන්ද මතක් කරගන්න හොඳයි. සියලු ඥාතීන් දුන් අනුමෝදන් වී ලබා තියෙන ආත්ම භාවයන් සුවවත් භාවයට පත් කරගෙන නිර්වාණ අවබෝධයෙන් සැනසීමට පත් වේවා කිය හැඟීම ඇති කරගෙන මේ වාජනයේ පෙම්වක් කළ පිළිගන්නවා.